මැවෙන්න රැප්පේ මම හිතන්නේ මිලියන 1යි ගාණක් ගෙවුනේ. එකයි ගානක් එකයි ගාණක් ගෙවුනේ. දෙක කර ළඟයි. අන් දාලා කොහොම හරි දවස් දෙකකින් විතර තමයි ඔක දුවන්න පටන් ගත්තේ. කියන්න බෑ කිව්වා කියනවා. යත් එක්ක ආයෙ ගහන්න නැද්ද කොහොමද? එහෙම එකක් නැහැ. ඒක අවුලක් ගියද නෑනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අය ප්‍රශ්න දාගන්න නැහැ කාත් එක්ක. යෝ ගයිස් මොකද වෙන්නේ? අද අපේ පොඩ්කාස්ට් එකට අලුතින් අමුත් එකතු වෙලා ඉන්නවා. එයාගේ නම ඇවිල්ලා දේවි බෝයි. අපි බලමු මොකද වෙන්නේ? එයා මොකද කියන්නේ කියලා. ඉතින් මේ දේවි බෝයි වගේ ස්ටේජ් නේම් එක දේවි බෝයිනේ. ඔයාගේ ඇත්ත නම මොකද? මගේ ඇත්ත නම දෙවිඳු අකීෂ. කොයිද ඔයගොල්ලෝ ගියවල් ෂෝයද විස්තර ඔය කියන්න බෑ. මම කන්දානේ. මම ඉස්කෝලේ ගියේ කන්දානේ සාන් සෙබස්ටින් විද්‍යාලෙට. වයස කිව්වොත් වයස 20යි. වයස 20යි. වයස 20යි. පෙනුවෙන් නම් කියන්න නම් බෑ 20ක් කියලා. ඉතින් ඔයා රැප් ෆීල්ඩ් එකට සාමාන්‍යයෙන් දැනට කොච්චර කල් ඇවිල්ලාද ෆීල්ඩ් එකට? මම රැප් ලියන්න ගත්තේ බ්‍රෝ 8 වසරේදී වගේ තමයි. කොහොම ලියලා තමයි කොහොම හරි ට්‍රැක් ඉතින් 8 වසරේ ඉඳන් එක දිගට ඔව් අද තුරු රැප් ලියන. කොහොම හරි මම පළවෙනි ට්‍රැක් එක දැම්මේ YouTube එකට 10 වසරේ අන්තිම වගේ තමයි. 10 වසරේ. 10 වසරේ අන්තිම වගේ තමයි. ඒකෙන් පස්සේ තමයි ගිහිල්ලා ළඟදී සෙට් උනේ. ඒ කියන්නේ මේ 10 වසරේ 8 වසරේ ඉඳන් ට්‍රැක් දානවා විතරයි විෂුවල් මොකුත් නැහැ ට්‍රැක් එක දානවා. කොහොම හරි 10 වසර දාපු එක විෂුවල් එකක් තිබ්බා. ඊට කලින් දාපු එක නෑ නිකන් නෝමල්. දැනට මේ ට්‍රැක් කීයක් විතර ගාලා තියෙනවද? අවුට් කරලා තියෙනවද? ට්‍රැක් තියෙනවා 5ක් විතර. අඩියෙම හිටුනේ මොකද්ද? අඩියෙම හිට් උනේ මැවෙන්නයි සනසන්නයි තමයි. අපි මේ මැවෙන්නේ පොඩි පාටයක් කාලා බලමු. ගාමු. අයවන් මැවෙන්න හදවත තෝරා ගන්න කියන්න මැරෙන්න රිදන්න බැරි වෙන්න හිතන්න දැනෙන්න කියන්න තරන් එන්න කියන්න මාඩ හැමදෙම විඳ දරා ගන්න අවසාන පාරට නිහඬ වේවි ලබන බවෙදි හරි මගෙම වේවි මේ හදවත ඇතුළෙම විලප දේවි එකපාරක් පැමිණ කියන්න මාඩ දේවි. ප්‍රේසපිරියා මේ රැප් එකෙන් කියන්න පුළුවන් ඇත්තරම සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ලෝකේ ඉන්න රැපර්ස්ලා එක්ක ගත්තොත් එහෙම ඔටෝ ටියුන් එහෙම පාවිච්චි කරලා ගොඩක් අයට පොඩ්කාස්ට් එකට ලයිව් එහෙම ආවම රැප් එකක් කියා ගන්න බෑ ඇත්තම පොඩි බාරයක්වත් කියා ගන්න බෑ. දැන් මෙතන වෙන කිසි ස්ක්‍රිප්ට් එකක් නැහැ. මේ මොකද පේනවා දැම්ම එයාගේ එක රැප් එකක පොඩි බාර් එකක් කියලා පෙන්නුවා. මැවෙන්න රැප් එක මම හිතන්නේ මිලියන 1යි ගාණක් ගෙවුනේ. එකයි ගාණක් ගෙවුනේ. දෙක කර ළඟයි. දෙකට ළඟයිනේ. එතකොට මේ ෆීචරින් කරේ රසා එක්ක නේද? රසායක. රසා එක්ක කියන්නේ දැන් ලිරික්ස් ඇදුව දෙන්නම එකතු වෙලාද නැත්නම්? මේවයි. මම දැන් ඕක ලියලා අවුරුදු 2ක් විතර වෙනවා. අවුරුද්දක් යනවා. 2ක් විතර වෙනවා. කොහොම හරි මම ළඟදී දැම්මා ලියලා ඒත් අවුරුද්දකින් පස්සේ මම දැම්ම TikTok එකට බීට් එක සෙට් වෙලා පොඩි මේ ඔගේ ඉන්දි සාම්පල් එකක් ඔය සාම්පල් එක මම දැම්මා. දාලා කොහොම හරි අපිට කියමු බලන්න ඔක මික්ස් ඇන්ඩ් මාස්ටර් කරන්න ප්‍රොඩක්ෂන් එක කරන්න කවුද වර කියලා. මම මික්ස් ඇන්ඩ් මාස්ටර් එක කරන්නේ අපේ කඳානේ ඉන්න ස්ටුඩියෝ එකේ සඳුන් කියලා. සඳුන්. අපි ස්ටුඩියෝ එක කඳානේ මියුසික් ස්ටුඩියෝ කියලා තියෙනවා. ඒ සීන් එක තමයි සාම මේවා මම හිතන්නේ විෂුවල් එක දාන්න කලින් ආව පොඩි පාට් එකක් ටිකක් පාට් එකක් මේ වයිරල් ගිහලා පොඩ්ඩක් සෝෂල් මීඩියා ෆීල්ඩ් එකට රැප් එක අරන් ආවේ ඉන්ඩස්ට්‍රි එකට. මම දාලා කොහොම හරි දවස් දෙකකින් විතර තමයි ඔක දුවන්න පටන් ගත්තේ. දුවලා ආයේ කෑල්ලක් දාද්දි ඒකත් මම දැන් TikTok එකේ සෑහෙන වයිරල් ගියා පාට් එක. සෑහෙන ගියා ඊට පස්සේ මේ කොහොමද ඒක 1 මිලියන් ගියව TikTok එකේ. ගහලා කොහොම හරි රසාමඩ කතා කරා. මං ගිහිල්ලා උත් එක්කත් පොඩි මේ කෑල්ලක් දාලා ඌ ෆ්‍රී ස්ටයිල් එකක් ගහලා තමයි එතනින් ඌ සෙට් උනේ. ඒ කියන්නේ මේ රැප් එක ඇවිල්ලා ෆීචරින් වලට නෙමෙයි ඇදුවේ. මගේ තනි සෝලෝ ට්‍රැක් එක ඌ සෙට් වෙලා මම කොහොම හරි ගිහිල්ලා අපි දෙන්න වීඩියෝ එකක් දැම්මා. මං ගහද්දි මෙයා එකපාරට ෆ්‍රී ස්ටයිල් එකක් ගැහුවා. ගහලා ඒක තමයි ඒක ආයෙ දිව්වා. ඊට පස්සේ තමයි ෆුල් ට්‍රැක් මම එදා ෆුල් ට්‍රැක් එක රෙකෝඩින් කරන්න ගියේ. මේ ෆුල් ට්‍රැක් එක අතරමැද ඔව් නිකන් සෙට් වෙලා තමයි රැන්ඩම් මැච් තමයි ඒක. ඩුවට් එකක් උනේ. ඊට පස්සේ තමයි දුවල ඊට පස්සේ දෙන්න කතා කරලා මැවෙන්න රැප් එක මේ ලියන්න මොකද්ද හේතුව උනේ? ලියන්න ඒක ට්‍රූ ස්ටෝරි එකක් අනුමත කරලාද නැත්නම් මම ඇත්ත වේතු මං හිතන්නේ ඕක මේ වයිරල් යන්න ඕකේ මාර ලිරිකල් අතින් ලොකු ඩීප් මීනින්ග් එකක් තියෙනවා. රියල් මට කියන්න බලන්න පුළුවන් විතර පොඩි කැලලක් කියමු මොකද්ද උනේ කියලා. මේ වගේ සීන් එක. අපි දැන් හිතමු දෙන්නෙක් ආදරය කරනවා. ආදරය කරලා දිගටම යන මාස දෙක තුනේ කෝස් නෙමෙයි. ඔව්. ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ දැන් සීන් එක දැන් අවුරුදු 2ක් 3ක් 4ක් කියමුකෝ. ඔව්. දෙන්නටම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා දෙපැත්තෙන්.
ඉරස්සේ කෝමරි මේ අරයට කියනවා එක පාර කියන්න හොඳින් ඉද්දි අරයට කියන අපි නවත්තමු ඒගැන්නේ ජීවිතයට කතා කරලා නැති විදියට කියනවා මේක නවත්තමු දන්නෑ වගේ ඒ දවසේ හැසිරෙන්න දෙන්නම දන්නෑ වගේ ඉරස්සා මේ කොමරි අවුරුද්දත් දෙකක් යනවා අතර වෙලා ගිහිල්ලා කරන්න දන්න මොනා කරන්නද ඊට පස්සේ මේ මං ඉතින් ලිව්වා ඒ සීන් එකක් ගැන අන්න ඒකෙන් කැලලක් තමා කියන්න තියෙන්නේ රැප් එකේ තියෙන්නේ ඒක තමයි වාගේ ජීවිතේ පාට් එක අර්ථය තමයි රැප් එකට අරවලා රැප් එක මගේ තියෙන රැප් වල හැම එකකින්ම ලොකු ස්ටෝරියක් තියෙනවා වාගේ මගේ සාමාන්‍යයෙන් රැපර්ස්ල ගත්තාම ඒගොල්ලන්ගේ ඇවිල්ලා සමාජයට දෙන්නනේ මෙසේජ් එකක් දෙන්නනේ ඩිලිවර් කරන්න යන්නේ ඔයා ඇවිල්ලා හැම පැත්තෙම ඩිලිවර් කරනවා ඔව් පැත්ත මේක කරනවා අපිට කියන්න බන්න මේ ආදරය ගැන මොකක්ද ඔයාලට කියන්නේ ආදරේ ඉතින් හොඳ කෙනෙක් හම්බුනොත් එළමිගිරි නැත්තම් ඉතින් මේ ආදරේ දෙපැත්තක් තියෙනවා ඉතින් හොඳ කෙනෙක් හම්බුනොත් එළගිරි තමයි ජීවිතේට අනිත් පැත්තෙන් සෙට් වුණොත් වැලි එකයි බොකාතයි වගේ තමයි ඒ වගේ තමයි ආයෙ තමයි දැන් වගේ මම වෙන්නේ රැප් එක මම හිතන්නේ මේ පොඩ්කාස්ට් එකම වගේ රැප් එක නේද කතා කරන්න දෙන්නේ මේ පොඩ්කාස්ට් මේ වගේ මම වෙන්නේ රැප් එක ඇවිල්ලා වගේ රස වගේ ෆීචරින් කරේ යාළුවා මේ එයත් එක්ක කොහොමද ආයෙ ඉස්සරහට වැඩ තියනවද කියන රිලීස් කරන්න ට්‍රැක්ස් ගාලා තියනවද කොහොමද කියන්න බෑ ඒක වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් කියන්න බෑ කිව්වා කියන්නේ එයත් එක්ක ආයෙ ගහන්න නැද්ද කොහොමද එහෙම එකක් නැහැ ඒක අවුලක් ගියද නෑනේ කිසි ප්‍රශ්නයක් නැහැ අය ප්‍රශ්න දාගන්න නැහැ කාත් එක්ක මේ තරහකුත් නැහැ ඉතින් මට ඉතින් කියන්න තියෙන්නේ එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අර වැට උඩ සීන් එකක් වගේ තමයි ඉතින් ඒ වගේ ඒ කියන්නේ මේ මම හිතන්නේ රසායක අන්තිමට කරපු ෆීචරින් එකද මොකක් කරේ එයත් එක්ක කරපු ට්‍රැක් ගොඩක් තියෙනවා ඉතින් කියන්න තියෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද කියන්න බෑ ඉතින් ඒව එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මේ ආයතනවා හිමි නැති මලක් කියන එකේ ෆීචරින් විතර හිටියා රැප් ෆීචරින් දිහට ඔව් ඉතින් මේ ඒකේ විස්තරක් කිව්ව ඒකේ ස්ටෝරි ඒක ෆීචර් කරේ අපි ඉස්සෙල්ලා අපි කිව්ව මේක කොහොමද වයිරල් ගියේ කොහොමද ඒකත් ගියේ කොහමරි මම නෝමල් ලිව්වා ගෙදරින්දි ලියලා මම බෑන්ඩ් ලැබ් එකෙන් තමයි ඔය ගෙදරදී ලියපුවා බෑන්ඩ් ලැබ් රෙකෝඩ් කරලා දාන වීඩියෝ එක කොහමරි දාපු ගමන් ඒකත් බර දිව්වා දුවලා ඊට පස්සේ මට කතා කරා තිමිර බණ්ඩාර කියලා එයා තමයි ඒකට මේ හුක් එක ගහන්නේ රයිට් එයත් එක්ක එකතු වෙලා වැඩේ කරා ඒකෙත් හොඳ ප්‍රතිචාර ගොඩක් තිබ්බා TikTok එකේ පැත්තෙන් ඒව පේනම් මේ අපිට ඒකේ ඒ රැප් එකේ පොඩි පාට් එකක් කියලා වෙන්නේ එළගිරි අම්දට කොහෙද පාඩු තරු විද්දි ඔයා ගියේ කොහොමද මම ලෑන් ඉද්දි සමා වෙන්න මගේ කටින් කිව්වඩ අද වෙද්දි බැඳලන්නේ අපේ වාඩි බිත්ති සරුසාර ගොයම මැද නියර අපි ගල්ප ගප්තනි විදියට තියෙන හොයා ගන්න බැරි කෙල්ලෙක් ඔයා මඩ නියම මම කපිතාන්න කොහෙද මගේ දියඹ මම හිතන්නේ මේ පොඩ්කාස්ට් එකෙන් ගොඩක් උන්ට පොඩ්ඩක් බලන්න අමාරු වෙයි සමහර පාට් එක මේ ඉතින් ඒකෙත් යන්නේ අර වගේ පොඩි යටින් පොඩි සීන් එකක් කියන්නේ ලව් එක ගැන එතකොට අපි ඒ ස්ටෝරිය කොහොමද දෙන්නේ තියෙන ඒකත් ඒ ස්ටෝරිය එකේම පාර්ට් 2 වගේ තමයි පාර්ට් 2 වගේ සීන් එකක් තමයි ඒ කියන්නේ එකම ස්ටෝරිය එකේ දකින පැති ගොඩක් ඕනම දෙයක් පුළුවන් ඒක මේ දෙයක් වුණාම ඒක ඔව් අපිට දැන් විදියට පෙන්වන්න අල්පෝච්චිය පැත්තෙන් ඉස්සරහින් බලන පැත්තෙන් අපිට කියන්නත් පුළුවන් පිටිපස්සෙන් පේන පැත්තෙනුත් අපිට දැක් කියන්න පුළුවන් ඒ මනුස්සයා බලන විදියට තමයි මේ පැත්තෙන් අපිට ඕන දෙයක් කරන්න ගන්න පුළුවන් දැන් රැප් කරද්දී ලව් එක පැත්තන පොඩ්ඩක් බර වෙලා රැප් එක දුන්නේ ඒ පැත්තෙන් එන මෙසේජ් යන්නේ ඔයා එකපාරට මේ ඊයේ පෙරේද තමයි මේ නෝට් උනේ ඔයා ලව් පැත්ත තියලා පොඩ්ඩක් ගෑන්ස්ටර් රැපින් වලට ආයේ පොඩ්ඩක් චේන්ජ් එකක් ගියලා තියෙනවා මොකද ඒකට ඒවනේ දැන් රැප් කරද්දී අපිට ගන්න පුළුවන් ලව් ස්ටෝරි ගෑන්ස්ටර් අපිට රැප් කරද්දී එකම මාතෘකාවක එල්ලිලා ඉන්න බෑනේ අපි රැප් කරද්දී හැම දෙයකින්ම දෙන්න ඕනේ තේරුණා ඔය රැප් කියද්දී ලව්ද මොනවාද ඒව අදාළ නැහැ අපිට දෙන්න අපිට ඕන දෙයක් රැප් වලින් කරන්න පුළුවන් ඊට පස්සේ මම ඉතින් ගෑන්ස්ටර් නෙමෙයි තව ඉස්සරහට තව දේවල් දෙනවා ආයේ ගෑන්ස්ටර් රැප් කරලා ආයේ අර පැත්තට යන්න පුළුවන් බැරි ගමන් නෑ ඊට වඩා බැරි ගමන් නෑ ඊට වඩා වෙනස් දේවල් වලට යන්න පුළුවන් අලුත් කඩ දැන් අපේ පොඩ්කාස්ට් එක බලාගෙන ඇති රැපර් කෙනෙක් ඉන්න ඊනක් තියෙන පොඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා එතකොට මේ ඒගොල්ලොත් ඇවිල්ලා අපේ පොඩ්කාස්ට් එක බලලා අපේ ඉදිරියෙන් ඉන්න රැපර්ස්ලා ෆලෝ කරන කට්ටියම ඉන්නවා එතකොට දැන් ඒගොල්ලන්ටත් එක එක
පොඩි පොඩි බාධා ඇති වෙනවනේ ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එකට යන්න. ඒතකොට වා රැප් ෆීල්ඩ් එකට ඇවිත් ඒකන මේ ස්ටඩි කරලා ඉද්දි වාට ප්‍රශ්නේම ආවේ නැද්ද? ඒ කියන්නේ මම කියන්නේ සමහර වෙලාවට එනවනේ අපි එක ෆීල්ඩ් එකකට යද්දී ෆීල්ඩ් එක එපා වෙන්නම ප්‍රශ්න එනවා මොනසෙට. මෙම දැන් රැප් කරලා එක පාට්ට මුඩට එන්න බෑ. දැන් මං වුණත් පොඩි කාලේ ඉඳන් ලියලනේ එක පාට්ට මේ වුණේ. මාත් දැන් ඒ වැඩේ අතරින්න ආපු අවස්ථා ගොඩක් තියෙනවා. සෑහෙන්න තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ හොඳට රැප් අහන්න. තියෙන හැම ජාතියෙම රැප් අහන්න. ඕගොල්ලෝ ලියනවා නම් ඒක දිගටම ලියන්න. දැම්ම කියලා මෙතරක් ගියේ නැහැ, විවුස් ගියේ නැහැ. නිවුස් ගන්න දුක් වෙන්න හොඳ නැහැ. මේ කරන්න තමයි ප්‍රතිඵල හම්බෙන්නේ ඉතින් දෙකි. අර අත්තරින්න එන අවස්ථාව තමයි තියෙන ලොකුම බාධකේ. ඒක තමයි. ඒක කරන්නේ නැතුව අපි දිගටම මේ වැඩෙත් එක්ක හිටියොත් ලං හිටියා නෑ මං හිතන්නේ ලං හිටියොත් ගොඩ. මුල් කාලේ කාටවත් අමාරු ඕන කෙනෙක්ට අමාරු. ඉපදිච්ච ගමන් ඇවිදින්න බෑනේ. ඒ වගේ තමයි. දැන් ඕන වෙලේ කැවිලා රැප් ෆීල්ඩ් එකට නෙවෙයි මුනාරි ෆීල්ඩ් එකක් කියලා ඒකට එද්දි කැපිලි කෙටිලි අනන්තවත් ගොඩක් හම්බෙනවා සෙට්. එතකොට දැන් ඔයාට වෙච්ච සිද්ධියක් කියන්නකෝ. අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතර තියෙන්නේ දැන් කෙනෙක් එයාට වඩා ඉදිරියට එනවට බලන් ඉන්න කැමති නැහැ. පඩි බෙර නගින්දි කකුලෙන් අදින්න තමයි දැන්. කිසිම දෙයක් දන්නේ නැති උන් මේ දැන් අපි මොකක් කර වැඩක් දැම්මොත් ඒකට දානවා මොකක් මාරිය දෙයක්. අර මං කියන්නේ වැඩේ අඩුපාඩු ඇති. අඩුපාඩු දාන එක වෙන එක. අර මේ කැපිටි කෙල්ලි දාන එක මදා ගන්න පෙන්නන එක වෙනම දෙයක්. අඩුපාඩුව ලොකුවට ඇදලා ගන්න එක මම රැප් එකක් දාලා වා දැන් කමෙන්ට් එකක් දැම්මොත් මේකේ අතන මේ වෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. අන්න කෙලගිරි. අර සාමාන්‍යයෙන් මේ මොකද දැන් ඔයා දැන් උදාහරණ ඔයා දැන් රැප් එකක් කරනවා මම රැප් එකක් කරනවා. ඔයාට වඩා මගේ රැප් එක උඩට යනවා. එතකොට මොකද කරන්නේ? අරයා මඩ ගහන්න ගන්නවා. ඒවා මේ ඒ වගේ ගොඩක් අවස්ථාවට ඇවිල්ලා දිනවනේ. ඒකට වා ඒවලට මොනවද ගත්ත මේ තීරණ මොනවද? ඔයාට එපා වුන්නේ නැද්ද ෆීල්ඩ් නැත්තම් ඔයා ඒව ගණන් ගන්න නැතුව ඔයාගේ ඉදිරියටම ගියාද කොහොමද? එපා වෙනවා ඉතින්. එපා වෙනවා කියන්නේ මුල් ටික එපා වෙනවා. ඊට පස්සේ ඔය දාන්න මොකද මං ඒකෙන් හරියටම ගත්තේ දේ ඔළුවට තමයි ඒ වගේ මඩේද්දි විශේෂ පුද්ගලයන්ට තමයි ඕනම දැනක කැපිලි කෙල්ලි මඩ ප්‍රහාරෙන්න. මොකද ඉන්න මිනිස්සුන්ට වඩා දිස්නේ ගහන මනුස්සයර තමයි සීන් එකේ ඉන්නේ දන්නවා. දැන් මේ රැප් සීන් එකේ වැඩියෙන්ම යනවා මේ කට්ටිය ඩිස් ගා ගන්නවා. එක දිගට ගහනවා. සෑන්න මේ භීෂණයක් කියලා දිනේ ඩිස් ගන්න එක. මොකද වාට ඩිස් එකේ වැදිලා නැද්ද? නැත්නම් වැදුන්නේ නැහැ වගේ ඉන්නවද? ඩිස් නම් වදිනවා. ඩිස් ගහන්නෙත් අර ලොකු ලොකු ආටිස්ට් නෙමෙයි පොඩි පොඩි බච්චෝ ගහන්නේ. මේ උන් ඩිස් ගහලා අන්තිම රිප්ලයි කරන්න කියලා උන් ඉල්ලනවා. රිප්ලයි කරන්න කියලා වාගෙන් ඉල්ලනවා. මං ගිහිල්ලා දැම්මා. අපි දැන් ඩිස් 10ක් විතර ගමුකෝ. 10ක් ගත්තොත් 9ක්ම බොක. මං කොහොමද කියනවා රිප්ලයි කරන්නේ? බෑනේ ට්‍රයිම් ඉන්නේ සමහර එහෙම නේ මං ඇද කරනවා නෙමෙයි. ඒ කියන්නේ ඩිස් එකත් සාමාන්‍යයෙන් ලෙවල් එකකට ගහලා නැහැ. ඩිස් එකක් කියන්නේ මට දැන් රිදෙන්නම ඩිස් එකක් ගහුවොත් මම රිප්ලයි එකක් දෙනවා. ඔය මට ඩිස් ඇවිල්ලා තියෙනවා. වලද්දි බෑ මට hina යනවා ඒ ඩිස් අහලා. හේවද? මට hina යනවා ඒ ඩිස් අහලා ඉතින්. එතකොට මේ මම දැකලා තියෙනවා මේ දැකපුවේ කියන්නේ ඔයත් දැකලා සමහරවිට දැන් ඩිස් එකම ගා ගන්න කට්ටිය ඉන්නනේ ෆීල්ඩ් එක. ඒ කට්ටිය ඩිස් එක ගාලා හෙට වෙද්දි පෝස්ට් එකක් දාන කට්ටිය රින්ක් එකක් දාන කට්ටිය එකට ඉන්නේ. ඒ ඩිස් ගාගන්නේ හෙට අනිත් වෙද්දි එකට ඉන්නේ. එතකොට මේගොල්ලෝ ඩිස් ගාන්න නැත්තම් බොරුවටද? ඩිස් කියන්නේ ඉතින් මේ අපේ රැප් ගේම් එකෙත් එක පැත්ත පාට් එකක් තමයි. එක පැත්තක්. ඉතින් මේ ඩිස් දාගන්නේ මරා ගන්න ඉන්න සමහරක් ඩිස් වල ඉතින් ඒ අපේ රැප් ගේම් එක අනුව අනිත් ඒවා ඉතින් මට කියන්න දන්නේ නැහැ. කොහොම වෙනවද? ඒ කියන්නේ ඒගොල්ලන් පෞද්ගලික ප්‍රශ්නද ඒව මන් දන්නේ නැහැ. එහෙමත් ඇති. එහෙමත් ඇති. නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ හරියටම දන්නේ නැහැ. ඒගොල්ලෝ ගේම් එකේ ඉතින් සෙල්ලම් කරන් යනවා ලස්සනට. කවුරු ඩිස් ගෑවොත් මං ඉතින් අහනවා ඔක්කොගෙම රැප් අහනවා. ලංකාවේ මේ ඔයා ආසම රැප් ආටිස්ට්ලා ඉන්නවද? ඉන්න. කියන්න බලන්න ඔයා ආස කට්ටියගේ නම් දෙක තුනක්. අපේ ප්‍රභාට ආසයි. ප්‍රභාට ආසයි. I think ප්‍රසාගේජි උසාගේජීට ආසයි. ගම්පොළ මයියට ආසයි. ඒ සෙට් එකට තමයි වැඩියෙන්ම ආන්නේ ෆොලෝ කරන්නේ. වැඩියෙන්ම මං අහන්නේ මයියගේ අහනවා ප්‍රභාගේ අහනවා ප්‍රසාගේ අහනවා. ඒ සෙට් එක තමයි. ඉතින් ඒ ඔයා මේ වගේ රැප් ෆීල්ඩ් එකේ ඔයාලා මිනිස්සුන්ගෙන් ලැබුණ ෆීඩ්බැක් මොනවාද? ෆීඩ්බැක් කියන්නේ ට්‍රැක් ඔක්කොටම හොඳයි.
හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා. වාට ඇවිල්ලා නැද්ද නරක ෆීඩ්බැක් එක කියන්නේ පල්ලයට දානවා මඩ ගහපු ෆීඩ්බැක් එකම ඇවිල්ලා නැද්ද? සාපේක්ෂව ගත්තොත් එහෙම වාට තියෙන්නේ හොඳ කියන්නේ 90%ම තියෙන්නේ හොඳ ඒවා තමයි. 90%. අර එම්ෙන් තමයි පොඩ්ඩක් ඒ වගේ 90%ම හොඳ ඒවා තියෙන්නේ. ඒතර ඔක්කොම මඩ ගහපු අර ඒවත් තියෙනවා සාප. 10%ක් විතර තමයි අර මඩ සීන් එකේ තියෙන්නේ. ඊටු 90%ම හොඳ ඒවා. එතකොට ආඩ මේ රැප් ඉන්ඩස්ට්‍රි එකට එන්න ආඩ සපෝට් කරේ කවුද? අපි කියමු සපෝට් කරේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලොකු සපෝට් එකක් දෙනවා. මගේ හොඳම යාළුවා ඉන්නවා සඳුන්. මට තව සඳුන් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්නවා. මීගමුවේ තමයි ගොඩක්ම යාළුවෝ ඉන්න හොඳ. මේගොල්ලෝ. ඒකම තමයි. අපේ කවියා හොඳ යාළුවෝ. ඒනවා කඳාන උනාට වාගේ හොඳාන්න උනාට මේගොල්ලෝ. හොඳම යාළුවෝ ඉන්නේ මීගමුවේ තමයි. මේ අංකයක සඳුවා කවියා ඉන්නවා. වාගේ මේ යාළුවෝ කෙනෙක් මොකද කියන්නේ ඉතින්? යාළුවෝ කියන්නේ මෙමය වාසිය දෙන යාළුවොත් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ මං දැන් අපි ගත්තොත් ඒව දැන් ඔය එක ලෙවල් එකේ ඉඳන් තවත් පොඩි ලෙවල් සාමාන්‍ය මට්ටම ලෙවල් එකට ආවනේ. ඒ කියන්නේ වයිරල් ගිහලා වා ගහපු ගේමත් එක්ක එතකොට වාගේ යාළුවන් ඔය ගත්තොත් එහෙම එතනට ආවට පස්සේ යාළුවෝ වැඩි වුණාද ඇලු වුණාද කොහොමද? යාළුවෝ වැඩි වෙනවා. සෑහෙන වැඩි වුණා. සෑහෙන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ඉස්සර කතා කරමු නැති වුණොත් දැන් කතා කරන්න වෙනවා. මේ ඒව සීන් එකක් තියෙනවා. තව මේ ආයෙ දැන් අපි යන්න තැනකට යන්න අලුත් යාළුවෝ හම්බ වෙනවා. මේ මම පොදුවේ කියන්නේ අලුත් යාළුවෝ හම්බ වෙනවා. දැන් අපි ඒ යාළුවොත් එක්ක ෆිට වෙලා දැන් අපි දැන් ඕන මිනිස්සෙක් රීච් එකක් බයිනවනේ. ඔව්. දැන් රීච් එක උඩට එද්දි අම්මට ඉන්න සුපිරියර් යාළුවෝ ෂූට් එකක් බෑ නැද්ද යන්න ෂේප් එක කැපෙනවා. අන්න ඒ වගේ මිනිස්සු ඉන්නවා. ආයෙ කැපෙනවා. යාර වාසියට එන යන යාළුවෝ තමයි දෙන්නේ. ඔව්. අර මම මගේ රැප් එකේ වාසි නම් හොයිය ළඟටම වී උඹලා ගේන්න කතාව බුකාඩි හැබැයි යාළුවෝ පැත්තෙන් කුපාඩි තොපි බල්ල වෙලාවට බුරාවි උඹලා ගෑනුත් මල් ළඟ හඬාවි. අපි මේ කියමුද බලන්න පොඩි ෆ්‍රී ස්ටයිල් බාර්. මගේ එන්න තියෙන ට්‍රැක් එකක් තමයි කරමාල 2යි සද්ද බ්ලිම් බ්ලිම් බඩු මිසින් වෙන්නේ බලන් ඉඳි සින් සින් කෝල් එක ගහන්න විනාඩියෙන් රින් රින් පොලිසියෙන් එද්දි ගෙදර දොර රින් රින් පන්න පොලිසියෙන් පන්න බඩු වර ගත්ත හදිසියෙන් හංගයි උඹ අඬන්නේ ළමීසියක් කම්ද මරීසියක් දැම්මේ පොලිසියත් අන්දයි. එතකොට මේ වාට වගේ ෆෑන් බේස් එකගෙන මොනවද කියන්නේ තියෙන්නේ? ෆෑන් බේස් එක නම් එළම ගිරි. ආයේ සුපිරිම් ෆෑන් බේස් එකක් තමයි ඉන්නේ. කෙම්ම එළගිරි. එතකොට අපිට කියන්න වාගේ මොකද්ද වගේ හීනේ? හීන තමා ඉතින් ලංකාවේ අංකයේ තරුවක් කරලා නවතින එක තමයි හීනේ කියන්නේ. අංකයේ තරුවක් කියලා. අනිවාර්යයෙන්. පයි හීනේ කියන්නේ අඩුම වයසින් හම්බ කරලා ඉවර වෙන එක. එහෙනම් දේවි අපේ පොඩ්කාස්ට් එක ආවට කෙම්ම thank you. කෙම්ම. මං හිතන්නේ මං දවසකට කලින් තමයි පොඩ්කාස්ට් එකක් තියෙන ප්ලෑන් කරේ. ඊට පස්සේ මං මෙයාට මෙසේජ් එකක් දාලා තිබ්බා ඉන්විටේෂන් එකක් දාලා මම මුකුත් බලන්නේ නැතුව එකෙන්ම ආවා. ඒකට රෙස්පෙක්ට් කරනවා කිසිම ප්‍රශ්නයක් දාගන්න නැතුව අපේ පොඩ්කාස්ට් එකට ජොයින් වුණාට. එහෙනම් අන්තිමටම අපිට දෙන්න පුළුවන් ද පොඩි මෙසේජ් එකක්. ඒ කියන්නේ රැප් ෆීල්ඩ් එකට එන්න බලාගෙන ඉන්න හැරි තාමත් ඉන්න හැරි කොල්ල වෙල්ලන්ට දෙන්න පුළුවන් හොඳ පණිවිඩයක් අපි දීලා අපේ පොඩ්කාස්ට් එක එන් කරමු. එන්න දින අය කියන්න දින ඉතින් ඕගොල්ලෝ දිගටම ලියන්න. හරිද? රැප් තියෙන හැම જાතියෙම හැම එකම අහලා ලියන්න. ඕගොල්ලෝ කරන්න මේ අනිත් අයට ගරහන්න එපා. ඉතින් තමන්ගේ දේ තමන් කරගෙන කියන්නේ වැටෙන අවස්ථාවේ ගොඩක් වැටෙන්නේ නැතුව ඉතින් දිගටම අල්ලන් ඉන්නකින් තමයි ගේමක් ගහන්න පුළුවන්. අල්ලන් ඉඳලා හරි අනේ වස විස පැත්තට යන්න නැතුව එළගිරි වගේ වැඩ ටික කරගන්න දින් හොඳයි. අනිවාර්යයෙන්. එහෙනම් ජයවා සෙට් එකම.